කොහොමද හැමෝටම welcome to all the clicks. ඉතින් මෙල්බන් ඉඳන් උලරු යන ට්‍රිප් එකේ 3 වෙනි කොටසට තමයි ඔයගොල්ලෝ මේ කහුවෙලා ඉන්නේ. ඉතින් මේක සති දෙකක ට්‍රිප් එකක්. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි බලපු නැති අය දැම්මම ගිහින් බලන්න. ඉතින් මේ 3 වෙනි කොටසේ අපි පෙන්නන්නේ ඕස්ට්‍රේලියාවේ රට මැද්දෙන් දුෂ්කර පාරකින් එහෙමත් නැත්නම් ඌඩ්න ඩාටා ට්‍රැක් එකේ ඉඳන් උලරු නදන් ටෙරිටරි වල තියෙන උලරු කියන තැනට යන හැටි. ඉතින් එක්ක අහුවෙලා ඉන්න. අපි දැන් යන්නේ ඌඩ්න ඩාටා වලට. ඔන්න ට්‍රැක් එකේ කන්ඩිෂන්ස් දාලා තියෙනවා. දැන් යන්න තමයි තියෙන්නේ. ඔන්න විලියම් ක්‍රීක් වලින් අපි පිටත් වුණා. අපේ මේ වීඩියෝස් බලන ඔයාලා හිතනවා ඇති ඕස්ට්‍රේලියාව මේ තරම්ම දුෂ්කරයිද කියලා. නෑ බහුතරය දැකලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නගරබද පැති ගොඩාක් සංවර්ධිතයි. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ වාග ප්‍රමාණයෙන් ගොඩාක් විශාල රටක්. හරියටම කිව්වොත් ලංකාව වගේ 117 ගුණයක් විශාලයි. ඉතින් මේ විශාල රටේ නගරවලින් ඈතට ගියාම තියෙන්නේ මේ වගේ පැති. ඉතින් ඒවයිත් ලස්සන දේවල් බලන්න නැතුවම නෙවෙයි. යනවා ඕල් ගාන් බ්‍රිජ් එකක් බලන්න. ගාන් රේල්වේ කියන්නේ නදන් ටෙරිටරි එකේ ඉඳන් සවුත් ඕස්ට්‍රේලියා වලට තිබ්බ රේල් ලයින් එක. ඒක දැන් වැහිලා. මේ උඩ මේ පේන ලයින් එකේ තමයි හදලා තියෙන්නේ රේල්වේ ලයින් එක. මේ බ්‍රිජ් එකක්. ඒවා දැන් කැඩිලා ගිහිල්ලා. ගාන් රේල්වේ ලයින් එක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දැන් මේ ටික ලං වෙන්නේ ගාන් රේල්වේ ලයින් එකේ තියෙන දිගම රේල්වේ බ්‍රිජ් එක ගාවට. ඕගොල්ලන්ට නිකන් කල්පනා වෙනවා ඇති මේ ඕස්ට්‍රේලියාවේ ඇයි මේ රේල්වේ ලයින් එකක් ගාන් කියලා නම් කරේ කියලා. ඇත්තටම කිව්වොත් 1800 ගණන් වල වාහන එන්නත් කලින් මේ ගොඩාක් දුෂ්කර කාලගුණයට ඔරොත්තු දෙන හින්දා ඔටුව ගොඩක් ගෙන්නලා තියෙනවා ඕස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්තානය පාකිස්තානය වගේ රටවල් වලින්. ඉතින් මේ ඔටුවොත් එක්ක ඒගොල්ලෝ බලා ගන්න කට්ටියත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ඇෆ්ගනිස්තානී කට්ටිය තමයි ඇෆ්ගන් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රේල්වේ ලයින්ස් හදන්න මේ ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පැතිවල වැඩ කරන්න ගොඩක් මේ ඇෆ්ගන් කට්ටිය උදව් වෙලා තියෙනවා. ඉතින් ඒකට උපහාරයක් විදිහට තමයි මේ රේල්වේ ලයින් එක ගාන් රේල්වේ ලයින් කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට පේන්නේ ගාන් රේල්වේ ලයින් එකේ තියෙන දිගම රේල්වේ බ්‍රිජ් එක අල්ජි බකීනා බ්‍රිජ් එක. ඔන්න අපි ආවා ඌඩ්න ඩාටා වලට. දැන් ආවේ පින්ක් රෝඩ් හවුස් එකට. කොහෙද ඉන්නේ? ඔන්න තියෙනවා. අපි දැන් ආවේ මෙල්බන් ඉඳන්. 1809 කිලෝමීටර් මෙතන ඉඳන්.
ෆ්ලින්ඩර්ස් රේන්ජර්ස් 715යි. අපි දැන් යන්නේ කොහෙටද? යන්නේ ඇලස්පි මාලා 212ක් යන්න තියෙනවා දැන්. අපි දැන් ඔන්න ඌර්ණ ඩාටා වලට ආවා. අපි එතන පින්ක් රෝඩ් හවුස් එකේ තියෙන කැම්ප් සයිට් එකේ තමයි ඉන්නේ අද රැට. ඉතින් මේක තමයි කැම්ප් ග්‍රවුන්ඩ් එක. මේ පොඩි කැම්ප් ග්‍රවුන්ඩ් එකක්. ටොයිලට්ස් ලොන්ඩ්‍රි ඒවා තියෙනවා. දැන් අපි රෙදි ටික එහෙමත් අද හොද ගන්න ඕනේ. ඉතින් ඒ වැඩ ටිකක් දැන් කරගන්න තමයි යන්නේ. ඕකත් මේ සවලක් අරන් යන්නේ. සවල? නේ සවලක් නෙවෙයි. Passa. Ayo lagi nih. Ini kita kalam bola. Good morning from Udna Data. Kau kian Udna Data sih? Udna Data. ඉතින් අපි මේ Udna Data එකේ pink road house එකේ camp site camp ground එකේ ඉඳලා දැන් මේ නැගිට විතරයි. ඒක බොන්න යන්නේ. අද අපි උදේට කන්නේ pink road house එකෙන්. හැමතැනම pink. pink number එකකුත් හම්බුනේ. සතුටුද? මේක මං හිතන්නේ මේ තක්කාලි ගහින්න කොහෙද අරගෙන තියෙන්නේ. නැට්ටත් එක්කම තියෙනවනේ. pink tomatoes. වගේ ඇස්ප්‍රෝන් ටික මේක දන්නේ නැහැ. අපි දැන් යනවා උඩ ඩාටා ටවුන් එකේ තියෙන මියුසියම් එකක් බලන්න. දැන් ඔයාම කියන්නකෝ දොරත් අරලා දෙන්න නම්. මේක තමයි මේ මියුසියම් එක ගොඩාක් වැදගත්. දවසක් වුණත් ඇවිදලා බලන්න කරන්න දේවල් තිබුණා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් ගාන් රේල්වේ ලයින් එක ගැන තිබ්බා ගොඩක්. මොකද ඒ රේල්වේ ලයින් එක මේ දුෂ්කර පැතිවලට නගරත් එක්ක සම්බන්ධතා පවත්වන්න ගොඩාක් වැදගත් වෙච්ච හින්දා. මේ ඔක්කොටමත් වඩා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ෆස්ට් ඕනර්ස්ලා, ඒ කියන්නේ ආදිවාසීන්, එහෙමත් නැත්නම් ඇබොරිජිනල් කට්ටියගේ ජීවිත කොයිතරම් වෙනස් වුණාද කියන එක තිබුණා මේ සුදු ජාතිකයන් පැමිණීමත් එක්ක. ඉතින් මේ ජීවිත හොඳ අතටත් වැරදි අතටත් වෙනස් වෙලා තිබුණා. ඉතින් මේ ඔක්කොම දේවල් කියවලා බලලා දැනගන්න මේ වගේ පැතිවලටම එන්න ඕනේ. අපි දැන් ඌර්ණ ඩාටා වලින් පිටත් වෙලා මාලවලට යනකම් ඩ්‍රයිව් කරනවා ඌර්ණ ඩාටා ට්‍රැක් එකේ. ඉතින් මේ පොඩ්ඩක් නැවැත්තුවා පොඩි රෙස්ට් එකක් ගන්න. මොකද මේ පාර හරිම කොරිගේටඩ්. ඒ කියන්නේ මේ පාරේ රැලි තියෙනවා ගැසි යන්නේ. ඉතින් ඇඟපත ඔක්කොම නිකන් ගැස්සෙනවා තාමත්. ඉතින් පොඩි රෙස්ට් එකක් අරන් ආයි අපි මාලවලදී හම්බෙමු. Finally අපි ආවා Northern Territory එකට. දැන් අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ. Northern Territory එක ගාව ඉන්නේ. අපි දැන් තමයි බෝඩ් එකට ඇතුළු වුනේ. ඉතින් අපි අද යන්නේ ගාන් කියන ටවුන් එක වෙනකන්. ඊට පස්සේ එතන කැම්ප් කරලා හෙට උලුරු පැත්තට යන්න තමයි ප්ලෑන් එක. ඉතින් ඔන්න Northern Territory.
ඔටුවෙක්. මට සිරිකජ මං ගොඩක් ආසාවෙන් ආවේ ඔටුවෙක් බලන්න. ඉතින් ඉන්නකො කියන්න ඔස්ට්‍රේලියාවේ කැලේට ඔටුව ආවේ කොහොමද කියලා. ඉස්සර 1800 ගණන් වල බඩු ප්‍රවාහණයට ගෙනාපු ඔටුවෝ වාහන ආවයින් පස්සේ කැලේට වැදුනා. ඉතින් ඒගොල්ලොන්ගේ ගහනේ වැඩි වෙලා තමයි දැන් මේ කැලේ ඔටුව ගොඩාක් ඉන්නේ. Good morning. ඔන්න අද අපි උදේම කැම්ප් සයිට් එකෙන් පිටත් වෙලා ආවා ඇලිස් ස්ප්‍රින්ග්ස්. දැන් අපි ඉන්නේ ඇලිස් ස්ප්‍රින්ග්ස් වල. මෙතනින් යනවා අපි ඩෙසර්ට් යම් පාක් එකක් බලන්න. ඊට පස්සේ ග්‍රොසරිස් වගේක් කරන් එහෙමම අපි කිංස් කැනියන් පැත්තට යන්න තමයි අද දවසේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඇලිස් ස්ප්‍රින්ග්ස් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ රට මැද්දේ. මේකට රෙඩ් සෙන්ටර් කියලාත් කියනවා. ඒ කියන්නේ නම් මේ රතු පාට පස් හින්දා. ඉතින් ඇලිස් ස්ප්‍රින්ග් වල ගොඩක් බහුලව ඇබොරිජිනල්ස්ලා එහෙමත් නැත්නම් ආදිවාසීන් ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ සංස්කෘතිය ගැන බලන්න, ඉගෙන ගන්න ඉතින් මේ පැත්ත ගොඩාක් විශේෂයි. ඒ වගේම ඇලිස් ස්ප්‍රින්ග්ස් වල ටිකක් අපරාධ ප්‍රමාණයත් වැඩි. මොකද මෙහි පොඩ්ඩක් ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙච්ච කට්ටියත් ඉන්නවා කියනවා. ඉතින් ඒ හින්දා රැට ටිකක් භයානකයි කියනවා. අපි උදේම ගිහිල්ලා උදේම ආවා. ඉතින් අපි මේ ඇතුල් වෙන්නේ ඇලිස් ස්ප්‍රින්ග්ස් වල තියෙන ඩෙසර්ට් පාක් එකක. ඉතින් ඩෙසර්ට් පාක් එකක් කියන්නේ මෙහි තියෙන මේ කාන්තාර දේශගුණේ තියෙන ගස්වැල්, එතකොට සත්තු, එහෙම බලාගන්න ෂෝක් තැනක්. ඉතින් අපි බලමුකෝ. මේ ඩිංගෝස්ලා ඉන්නද නැද්ද? ඩිංගෝ නිදි ඇති තාම. මොකද මේ ඉන්නවා කියන්නේ? කුරුල්ලනේ. පිස්සුදන්නේ මොකෙද්ද මේ කතා ඔස්ට්‍රේලියන් බස්ටර් එයාගේම රැවුල නෑනේ. එයාට තයිරොයිඩ් වැඩි වෙලාද කොහෙද? අර මෙහෙටම විතර ඔස්ට්‍රේලියන් බස්ටර් ලස්සනයි. අප්පා ඒක නම් ළඟට වෙනවා වගේනේ. දුවන්න දෙනකුත් නෑ. අනේ මේ මම මෙතනට මෙතන ඉන්නවා කොක්කු වගේ දෙන්නෙක්. මේ මේකේ උඩ ලොකු දැලකින් වහලා තියෙන්නේ. මෙතන උඩ ඉන්නවා කෙනෙක්. එයාගේ නම නම් දන්නේ නැහැ. එයාගේ නම ඔද මේ බඩික්වි මෙත අතන නෑ නෑ බඩික්වි මෙතන මේ ආද කොහොමද? zebra මොනවද? කො වඩ තියෙනවද නැද්ද මෙහා මෙහා තියෙන්නේ කියලා මේ කුරුල්ල අතන ඉන්නේ අර. ඔව් මූ අතන ඉන්නවා. ඒ යා වගේ කෙනෙක් අතනක් හිටියනේ. ඒ ළඟ යන්නේ. ඔය කොකට් නේ මේ කම්බු මේදී රෙඩ් ටේල් බ්ලැක් කොකට්. මෙන්න මෙතනත් ඉන්නවා. රෙඩ් ටේල් බ්ලැක් කොකට්. කුකුල් සෑන්ඩල් පින්ක් කලර්. කො රෙඩ් ටේල් එක නෑ නේ අනේ ඔක්කොම කළුයිනේ. මේ කෙරෝලි තියෙනවා. එක්ක කැටෝ ඒගොල්ලෝගේ බම්මන්න. යයි කෙරෝලි තියෙන රසම බලන්න. මෙන්න රෙඩ් ටේල් බ්ලැක් කොකට්. නොහොත්
තමයි ඔව් ඒක තමයි මාත් කියන්න ගියේ. මෙන්න මේගොල්ලෝගේ බෝඩින් හවුසස්. මෙන්න තියෙනවා මාලිටන් එකේ. මෙන්න තියෙනවා බෝඩ් එක. දැන් හොයමු බලන්න මාළු. මේ තඩි මාළුවා කවුද? මෙයා. Bonnie Bean Brain. මෙයා මේ නිකන් නැට්ටක් වගේ තියෙන කෙනා මෙයා. එයා catfish කෙනෙක්. මෙන්න මෙයා මම හිතන්නේ desert rainbow fish කෙනෙක්. මේ අන්තිමෙන් කෙනා කවුද? අන්තිමෙන් කෙනා හොයාගන්නේ නැහැ. සුපර් කටුස්සෙක්. Thorny devil. තව ඉන්නවා කියනවා මේකේ small black antsලා. antsලා ගුල් ඇතුලේ ඇති. මේකේ ඉන්නවා මෙන්න මෙයා. මෙන්න මෙතන. මේක මේ රෑට එළියට එන සත්තු ඉන්න තැන. ඒක හින්දා කළුවරට හදලා තියෙන්නේ. මෙන්න මෙයා. මෙන්න මෙයා ඉන්නවා. මෙතන ඉන්නවා තඩි පයිතන් කෙනෙක්. එයාගේ නම carpet python. එන්න ඉන්නවා greatest stick nested rat. cool rats ලා. මේ ඇවිදන් යනකොට පේනවා කඳු පන්තියක්. ඒක තමයි McDonald Ranges. මේ ඉන්නේ කැලෑආශ්‍රයෝ. ඔස්ට්‍රේලියාවේ මේ දුෂ්කර පරිසරයට මේගොල්ලෝ එක් කරන්නේ පුදුම ලොකු සුන්දරත්වයක්. කොහෙද යන්නේ? උදේ පාන්දර නැගිටලා දැන් වෙලාව කියලා 6යි 6ට විතර අපි දෙන්න යනවා මේ වෝක් එකක්. හයික් එක. හයික් එකක් /වෝක් එකක්. කිංස් කැනියන් වල තියෙන රිම් වෝක් කියලා. අන්න ඒක ටිකක් ප්‍රසිද්ධයි. අපි මේ යනවා ඒකට යම් බලන්න. Loose, unstable rock and some sheer cliff edges. For this reason, visitors should be careful where they walk to reduce the risk of trips and falls. මේකේ වෝක්ස් 3-4ක් තියෙනවා. අපි යන්නේ කිංස් කැනියන් රිම් වෝක් කියන එකට. මෙන්න මේකට. සන්රයිස් එක බලන්න තමා මේ යන්නේ. ඉක්මනට යන්න වෙනවා. අපි යන්නේ මෙන්න මෙතනට. මෙන්න මිනිස්සු. මන් දන්නේ. මේ කාලේ ගේට් කියලා ගේට් කියන පොඩි අතමත වෙලා ඉන්නේ. වැටෙන්න එපා කියලා ගහලා තියෙන්නේ. හරිසෙන් යන්න.
මේක වෝක් කිව්වට වෝක් එකක්මත් නෙවෙයි නේ. කන්ද පල්ලෙහායි ලස්සනට පොඩි එළ පාරක් මේ ඔයගොල්ලන්ට පේන ගල් අවුරුදු මිලියන ගාණක් තිස්සේ හැදිච්චා කැඩිච්චා එකහු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ Garden of Eden කියන තැන. මේක මේ ඕස්ට්‍රේලියාවේ ඇබර්ජිනල් කට්ටිය එහෙම නැත්නම් ආදිවාසීන් ගොඩාක් පූජනීය විදිහට සලකපු තැනක්. ඉතින් මේවට ආවහම අපිත් ඒවා කඩන්න බින්දින්නේ නැතුව ඒවා එන්ජොයි කරලා යන්න කියලා තමයි හැමතැනම බෝඩ් වල ගහලා තිබුණේ. අපි දැන් ඉන්නේ Garden of Eden එකේ water hole එක ගාව. මෙතන කිසිම සද්දයක් නැහැ. මේක මෙහි ඇබර්ජිනල් කට්ටියගේ ගොඩක් බලාගත්ත තැනක්. ඒගොල්ලෝ මේකේ නාන්නේවත් එහෙම නැතිලු. ඉතින් ඒ බෝඩ් එකේ තිබ්බ සද්ද නොකර එන්ජොයි කරන්න කියලා මෙතන. කුරුල්ලෝ ඉන්නවා පොඩි පොඩි. එතකොට එක ගස් ජාති තියෙනවා. ඕවා තමයි. එන්න මේ හරි චූටි කුරුල්ලෙක් පීනනවා පේනවා. එයා බලන්නක බා. අන්න ගියා ඇතුළට ආයි ආවා. පොඩි ඩක් කෙනෙක් වගේ යන්නේ. හයික් එක ගිහින් ආවද මොකෝ හිතන්නේ වර්ඩ්ද තව පාක් එකටත් ගිහිල්ලා
ෂෝර් අපිට ගියා කොච්චර වෙලාව ගියා? 6යි අපි දැන් කිංස් කැනියන් වලින් පිටත් වෙලා දැන් යන්නේ උලරු වලට. අම්මෝ පෙරුම් පුරන් ඉඳලා ඔන්න අපි දැන් උලරු යනවා. මේ තියෙන්නේ මවුන්ට් කොන. උලරු වලට ගොඩක් ළඟින් තියෙන්නේ. හැමෝම රැවටෙනවා මේ උලරු කියලා. අපිත් රැවටුණා ඉතින්. අපි දැන් ඇරස් රොක් රිසෝට් එකට ආවා. ඒක තමයි උලරු වලට ආවහම නවතින්න තියෙන එකම තැන. අපි මේක එක ඔප්ෂන්ස් තියෙනවා, හොටෙල්ස් තියෙනවා, එතකොට කැම්ප් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, කැරවැන් පාර්ක් හැමදේම තියෙනවා. අපි කලින් බුක් කරලා ආවේ නෑ. මෙතනට ඇවිල්ලා අපි කැම්ප් ග්‍රවුන්ඩ් එකක්, කැම්ප් සයිට් එකක් බුක් කරගත්තා. අපි අදයි හෙටයි මෙහි ඉන්නවා. ඉතින් දවස් දෙකක් තියෙන හින්දා අපි දැන් බලන්න දැන්ම පිටත් වෙනවා. ඉස්සෙල්ලම යන්නේ උලරු වල තියෙන කල්චරල් සෙන්ටර් එකක් බලන්න. ඊට පස්සේ අපි සන්සෙට් එක බලන්න යන්න තමයි හිතන් ඉන්නේ. බලමු එකම වෙලා ඉන්න. දැන් නම් උලරු පේනවා හෝ ගාලා. අපි දැන් ඇතුල් වුණා නැෂනල් පාක් එකට. අපි කලින් පාස් එකක් ගන්න තිබ්බා. ඉතින් අපි මේ පාස් එක ගත්තා. දවස් 3කට තමයි මේ පාස් එක හම්බෙන්නේ. මේ බාකෝඩ් එක ස්කෑන් කළා. දැන් අපි එන්ටර් වුණා ඔටෝමැටික් ගේට් එකෙන්. ඉස්සරහින් පේන්නේ උලරු. ඉතින් හිමිට පේනවා. උලරු කියන්නේ නිකන් ගල් පර්වතයක් විතරක්ම නෙමෙයි. උලරු කියන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ ගොඩාක් සංස්කෘතික වැදගත්කමක් තියෙන පූජනීය ස්ථානයක්. ඉතින් මෙතන හරියට අපිට ලංකාවේ සීගිරිය, රුවන්වැලි සෑය ඒ වගේ වටිනාකමක් තියෙන තැනක්. ඉතින් අපි බොහෝම පරිස්සමෙන් මෙතන තියෙන දේවල් බලලා ඒ බෝඩ්ස් වල ගහලා තියෙනවා අපි කරන්න ඕන දේවල් මොනවාද, නොකරන්න ඕන දේවල් මොනවාද කියලා. අපි ඉතින් මේ දේවල් වලට ගරු කරලා මෙතන බලලා යන්න තමයි මේ ආවේ. අපි දැන් මේ කල්චරල් සෙන්ටර් එකට යන්නේ. එතන වීඩියෝ කරන්න නම් එපා කියලා තිබුණා. අපි දැන් කල්චරල් සෙන්ටර් එකට ගිහිල්ලා ඇවිල්ලා මේ ඉන්නේ බලාගෙන උලරු වල සන්සෙට් එක බලන්න. අපි රූෆ්ටොප් ටෙන්ට් එකේ ඉඳන් බලන්නේ. මෙතනින් තමයි පේන්නේ උලරු. දැන් වෙලාව 5:50යි. සන්සෙට් එක තියෙන්නේ 6 මාට්ට විතර, 6:20ට. 6 මාට්ට විතර. ඉතින් අපි දැන් ඉන්නවා මේකට වෙලා. විතර ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් උලරු සන්සෙට් එකත් බලාගෙනම අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපි නෙක්ස්ට් එපිසෝඩ් එකත් එක්ක හම්බෙමු.